කිව්ව එකක් බං. ගිය පාර වගේ මේ පාර chance එකක් ගන්නොත් ගොඩම තමයි. like එකක් දාලා comment එකක් දාලා වැඩි පත්තු කරගන්න. මතයක ඔය පාර දිනන්න හදන්නේ ෆෝන් කවරයක්ද? ෆෝන් කවරයක් නේ බං. මේ සිරාම් බඩුව. දිනනවා. මේ බලපන්කෝ. දැන් මොන ලම්පාද ඔබ දින්නේ? ලොතරයියක්ද? කෑ ගහන්න එපා බං. මේ බලපන් මේ පොඩ්ඩක්. කුඩියක් බලන්න. බස්ස කුඩිග ශ්‍රී ලංකාගේ giveaway එක congratulations පියල් පෙරේරා you have won the submarine. submarine ඒක තමයි බං මං කිව්වේ. මේක ලොතරැයියක් ඇතුළට පට්ට chance එක. සබ්මැරින් එකක් කියකෝ ඒක. බලපන්කෝ ඒක වටිනාකම. පිස්සුද බං? මේ කෑම බ්ලොක් කරන කෙල්ලෙක් කොහෙන්ද බං මේ සබ්මැරින් එක? මට විකාර බං. පිස්සුද බං? නිකමඩවත් හිතපන්කෝ ඒකේ තාත්තා සබ්මැරින් ඉම්පෝට් කරන එකක් කියලා. නැත්තම් නේවි එකේ ඉඳන් මොකක් හරි ඔය මේව ගැන කර එකක් කියලා. මේකේ කොහෙද බං? කවුරුත් ඉබ්බට පිස්සු බං මේ වෙන වැඩක් කරගෙන ඉන්නේ. බෑ මේ බයිල කතා කරන මේක බං තියෙන සබ්මැරින් එක වින් කරලා කියන්නේ බං. ඔබට හොඳට පිස්සු බානේ මේ ඵලයන් යන්න මගේ. බලන්න බං අපිට සුපිරි chance එකක් චෙට් කරලා තියෙන්නේ. ආයි කතා කරන්න දෙයක් නෑ. මේකෙන් ගොඩ යන්න පුළුවන් සුපිරියට. හරි ඵලයන් ගොඩ. ඒකමඩ හරියට පංගෝ බං මේක විකුණුවොත්. නෑ විකුණන්න ඕනේ නෑ. අපි මේක ටූරිසම් දාමු. ටූරිසම් දාලා මේකට නම දාමු පියල් සබ්මැරින් සවාරි කියලා. එතකොට සුද්ධ වෙන්නේ පොලිම. ඒ බං සමන්. ඔබ දන්න ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක නැද්ද බං? ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ මොකටද? අර සබ්මැරින් එක ගන්න බං. බඩ හොඳටම පිස්සු වෙන්න මේ කොහේ හරි යති බලන්න මොකක් හරි ට්‍රාන්ස්පෝර්ට් කියලා හරි ලියපු එකක් ඇති මොකද බලපන්. මම දෙකක් අයියෝ මෙතන පිස්සන් කොටු වගේ මම කොහෙද මං තිබ්බේ? යති බං කොහේ හරි බලපන්. මේකද? හරි මේක නම. හෙලෝ මේ ට්‍රාන්ස්පෝර්ට් මේ සර්විස් ඔව් මේ මට මේ ගොඩක් ලොකු ලැබි මේ බඩුව එකක් ගෙන ගන්න තියෙනවා මේ කොහොමද මේ තියෙන ඔයාලගේ තියෙන ලොකු වාහනේවත් ඔව් මට මේ රෝබට් එකකුයි මේ තා ක්‍රේන් එකකුයි ඕන මේ අදම ඕන ඔව් ප්‍රයිස් එක උගන්න ඔව් මේ ලොකු වටින දෙයක් ගේන්න තියෙන්නේ ඔයාලා කොහොමද මේ කන්ටැක්ට් කරගන්න තියෙන්නේ කාවද ඔයාලනේ හරි ඕ නෑ ගියක් නෙමෙයි මේක සබ්මැරින් එකක් හෙලෝ මේ කන් කරානේ ලබ්බ ෂී මේක හරියන්නේ නෑ බං උන්ට මේ ගැන හිතා ගන්නවත් බෑ දැන් ආයි වෙන එකෙක් හොයන්න බෑ මේ මගුල ගෙන්න ගන්න මොකටද ඔබ මේ වාහනයකට දාන්නේ? ඇයි බං අර සබ්මැරින් එක ගෙන්න ගන්න බං ඒක වරායටත් දන්නෙත් නැහැ නෙන්නේ මට ඔබේ ෆෝන් එකට තියන්කෝ බලන්න මේ ඔබේ සබ්මැරින් එක කියන කොට බලන්න. විශ්ුතුවා මේක දැන් තියෙන සෙන්සිටිව් ඉන්ෆර්මේෂන්ස් විතරයි උඹට ෆෝන් එක දෙන්න බෑ බං අකුල හරි එහෙමයිනේ හරි කරගෙන බලයන්. එන ගමන් වෙන්නේ නැති. අඩු වරාය. ඒ යකෝ සම්බැරින්නේ වරායනේ බයින්නේ. හරි බලමුකෝ. දැන් එන ගමන් නෑ බයි බා. කන්ටේනර් එක වෙන්නේ නැති එන ඇත්තනේ.
වාගේ ඩීල් එකේ ඇවිත් තියෙන්නේ මට ඇවිත් පික් කරන්න පුළුවන්ද? ඔව් සර්. හරි හරි. අඩෝ නෑනේ බං. වෙලාවට වැඩක් කරන්න නැහැ. එලෝ කොතනද ඉන්නේ? කවුරුවත් නැහනේ. අපි ඇතුළේ ඉන්නේ සර්. කොහෙද ඉන්නේ? දැන් මම පාරේ ඉන්නේ ලොකේෂන් එකේ තාම. සර් ඔයාලට ඩීල් එක ගන්නවා. කොහෙද? මම තමයි. එනවා කිව්වේ ලොකු වාහනයක එනවා කිව්වේ. ඔයා බයික් එකේ ඇවිල්ලා මොකද කරන්නේ? Oh shit! What? මේ මොන කරියද මේ? සබ්මැරින්නක් කිව්වේ මුහුදේන සබ්මැරින්නයක්. එතකොට සබ්මැරින් කියලා දැන් මට කිව්වේ වෙන එකක්. A few moments later. මොකද තාත්තේ මේ සබ්මැරින් එක ආවද? සබ්මැරින් එක නම් ආවා. කොහෙද පාක් කරේ මේ මිතුලේද? මිතුලේ නම් පේන්න නැහැ නේ. මොකදුනේ? ඒත් හිතුවේ නේ බං ආවේ. ඒක තමයි බං පඩේ කිව්වේ ඔබ මහා මෝඩයෙන්නේ බං. පොරක් කරන්න මෝඩ වෙලානේ. මොකක්ද දැන් ආවේ කිව්වා? මම හිතුවේ සබ්මැරින් එකක් කිව්වහම මුහුදේ දාහනයක් එයි කියලා. මම ඒකට ටුවරිස්ට් කරන ඒවා සේම ප්ලෑන් කරා. අන්තිමට ආපෙ මෙන්න මේ වගේ එකක් බං. දැන් කොහොමද කිව්වේ? පිදානවා ගුවා මොකද්ද? පියල් සබ්මැරින්ස් ඉද මොකක්ද එකක්. ඒ තමයි. හොඳයි හොඳයි. ඔයාගේ මෝඩයන්ට ඔය වගේ දැන් ඕක දීපම් මේ මංවත් කන්න.